උඹලට අද මම කියලා දෙන්න හදන්නේ ගෑවුණු තැන කන්න පුළුවන් ඉන්නේ චිකන් කරියක් හදාගන්නේ කොහොමද කියලා. ඔන්න වගේ තාච්චක් ලිපේ තියාගෙන චිකන් ටිකක් දාලා ලුණු ටිකක් දාලා ඕක හොඳට හැඳි ගාගනින්න. ඊට පස්සේ ඕකට වතුර කිසිම දෙයක් දාන්නත් එපා. ඊට පස්සේ ඕක අර තෙල් ගතිය එනකන් අන්තිමට බැදෙන්න ඕන. ඔන්න වගේ ටිකක් බැදුනට පස්සේ ඕකට කහ ටිකකුත් දාගනින්න. ඊට පස්සේ ඕක හොඳට කලවම් කරගන්න ඕන. අනිවාර්යෙන් කලවම් කරන පාර්ට් එක අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ඊට පස්සේ ඔන්න වගේ තෙල් පෑදුනාට පස්සේ ඕකට දාගනින්න ඉඟුරු සුදු ලුණු ඊට පස්සේ රම්පේ කරපිංචා. අනිවාර්යෙන්ම ඕක බැදෙන්න ඕන. බැදෙන තරමට තමයි චිකන් එකේ රස වෙන්නේ. හරිද? හොඳට බැදුනොත් ගොඩක් රසයි. ඊට පස්සේ අනිවාර්යෙන් ඔන්න වගේ හොඳට කලවම් කරගනින්න. ඊට පස්සේ අපි ඕකට එකතු කරගන්න ඕන කුරුඳු ඔය වගේ මොනවාද මේවට කියන්නේ මේ කරාබු නැටි. මගේ ළඟ කුරුඳු තියුන්නේ නැහැ. ඒක නිසා කරාබු නැටි විතරක් දාගත්තා. උඹලා ළඟ තියෙනවා උඹලා දාගනින්න. ඊට පස්සේ ඔන්න වගේ මම දාගත්ත මොකක් හරි මස් කරි එකක්. මේ මම අහවල් මස් කරි එක දාගත්තේ. අහවල් මස් කරි එකේ නම කියන්න ඕනේ නැහැ නේ. අන්න ඒ වගේ මොකක් හරි උඹ කැමති මස් කරි එකක් දාගනින්න. ඊට පස්සේ ඔන්න කලවම් කරගෙන අන්න වගේ පොඩක් කළු වෙන්න දෙන්න ඕනේ. එතකොට තමයි චිකන් එක කළු වීගෙන එන්නේ. ඔන්න ඔය වගේ චිකන් එකට මස් කරි එක ඇල්ලුවට පස්සේ උඹ උකට දාගනින්න වතුර. වතුර දාගෙන පොඩ්ඩක් ඕක මේ ඊට පස්සේ ගින්දර පොඩ්ඩක් වැඩි කරලා ඕක තියාගනින්න. ඕක මචං ඔහොම වතුර දාගෙන උඹ පොඩ්ඩක් පැත්තට වෙලා වාඩිලා බලාගෙන හිටපන්. ඉතින් ඕක දැම්ම ගමන් උඹට කන්න බෑ ඉතින්. ඔන්න ඔය වගේ තාම ඔන්න බලපන් තාම අල්ලලා නැහැ නේ චිකන් එකට වතුර. ඕක හොදි ගතිය අල්ලලා නැහැ මචං. ඕක හොදි ගතිය අල්ලනකම් උඹ පාඩුවේ බලාගෙන ඉන්න ඕනේ පැත්තකට. උඹට හදිසි වුණාට චිකන් එකට හදිසි නැහැ. ඊට පස්සේ මචං ටිකක් වෙලා යනකොට චිකන් එකට හොදි අල්ලනවා මචං. ආන දැන් පේනවද? හොඳට හොදි ගතිය අල්ලලා නිකන් එන ගනට තියෙන පැටලීගෙන එන විදියට. ආන්නේ විදිය වෙනකොට උඹ ගින්දර ටික ඕෆ් කරගෙන දැන් උඹට කන්න පුළුවන්. දැන් උඹ බත් එකක් එක්ක රෝස් පාන් එක්ක හරි මොනවා හරි එක උඹ කාපන්.